ලුණු ගෙන්වන ව්‍යාපාරිකයෙක් හැටියට මේ වෙනකොට ඔයාලලා සතුව ලංකාවේ කොපමණ ප්‍රමාණයක් රට ලුණු තියෙනවා? රට ලුණු මේ අවස්ථාවේ තියෙනවා සම්පූර්ණයෙන්ම මුළු ලංකාවෙම තියෙනවා ටැංකි සාමාන්‍යයෙන් ටැංකි 700ක් 650ක් විතර දෙනට අපේ ටාගට් එකත් එක තියෙනවා. එක ටැංකියක කොච්චර තියෙන බර? එක ටැංකියේ බර ඇවිල්ලා කිලෝ 25000යි. 25000යි නේ. ඉන්දියාවේ. එන තොන් 25 අපේ ගණන් වැරදි. 750ක් විතර. අපි ටොන් 10 දැම්මේ. 750ක් විතර තියෙනවා. මොකද මේ මිල කොහොමද? මිල කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ මාස දෙකකට ඉස්සර තමයි ඩියුටි එක අපිට ගන්න තිබ්බේ. ඒ කියන්නේ දැනට පවත්වාගෙන යන ඩියුටි ප්‍රමාණය රුපියල් 10යි. ඒ කියන්නේ ඉන්දියාවෙන් ගෙන්නන එකට. හැබැයි ඇත්තටම 10 කියන්නේ අපිට කොස්ට් එක ඇවිල්ලා 100 105යි තමයි කොස්ට් එක වෙන්නේ. ඒ හින්දා ඇත්තටම මේ අපි 80 ටැංකිය 80 ලංකා පුරා තියෙනවා කියන්නේ ඒ කොස්ට් වෙලා තියෙන්නේ 100යි 105යි අතර. එතනදී ඇත්තටම මේක මාස දෙකකට ඉස්සර ගාලා තිබුණා ඩියුටි 50ක් මෙච්චර ස්ටොක් ප්‍රමාණයක් මේ ලංකාව ඇතුළතදී රෙදි සිටින්නේ නැහැ. ඒ හින්දා දැන් ඇත්තටම අපේ ගොවි මාතුරුන්ගේ පටන් ගත්ත මේ ඇත්තටම දැන් මේ සතියේ ඉඳලා ගොඩක්ම ප්‍රමාණයක් එන්න තියෙනවා. හැබැයි මේකට 100ක්වත් ඩියුටි පාරක් වැදුනොත් තමයි ලංකාවෙන් මේ ලුණු වලට අපේ ගොවි මාතුරුන්ගේ ලුණු වලට අනිවාර්යයෙන් 150 200 මිලක් අපිට හදා ගන්න. දැන් මේ ගෙන්නනෙක් කියන්නේ කියන්නේ. අනේ අපිට 100ක ඩියුටියක් ගහලා දෙන්නකෝ. දැන් මෙතුමා ගෙන්නන කෙනෙක් මේ වෙනකොට ටැංකි 750ක් රටේ තියෙනවා. රයිට් ටැංකි එක ටොන් 25. ඒක ටොන් 18000 ගණක් ලංකාවේ තියෙනවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා කියන එක නේ කියන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ ටැක්ස් කරා කියලා වැඩක් නැහැ කියලා තමයි මේ කියන්නේ 100 ගහලා ප්‍රයිස් එක ෆික්ස් කරලා දෙන්න කියලා. දැන් බඩු ටික දැන් මාස දෙකක් තිස්සේ ගෙනල්ලා විකුණන්න මාකට් එකට දාන්න ගාන හදන්න. අපේ ගොවි මහත්තයා බේර ගන්න නම් දැන් 100ක් ගහලා දෙන්න අපි දැන් 100ක් ගහලා මොනව කරන්නද ගොවි මහත්තයා බේර. දැන් ඒකේ අර ගොවි මහත්තයා අපිට තමයි කෙලවෙන්නේ. රුපියල් දැන් මෙහෙම රුපියල් 10ට තිබ්බොත් එහෙම අපි ලුණු ගෙන්නන්න පුළුවන්. අපි අද ලුණු ගෙන්නේ. හැබැයි 100ක්වත් ගැහුවොත් අපිට ගෙන්න ගන්න බෑ. අනේ කොහමද මේ දේශේ ගොවියා බේරලා දෙන්න අයියෝ. ඔව් ටොන් 18000ක් තියෙනවා අප්පා අපිට විකුණ ගන්න. ඒ ටොන් 18000ක් ටොන් 18000ක් තියෙනවනේ. ඔව්. ටොන් 18 දාන්න නෙවෙයි බං. ටැංකි 750. ටැංකි 750යි ටොන් 25 ගන්න. ටොන් 18750ක් වෙලාවේ තියෙනවා. ඒ ටොන් 18750 අපි නේ 100න් වැඩි කරලා බැලුවොත් ටොන් එකක් නෙමෙයි නෑ 100න් නෙමෙයි. ටොන් එකකට නෙමෙයි ඔතන කිලෝ එකකට ටැක්ස් එක ගහලා කිලෝ එකකට රුපියල් 10ක් ටැංකි එක තියෙනවා කිව්වා කිලෝ 25000ක් නේද? එක ටැංකි එක කෝටි 2.5ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා. 25000ට 100ක් ගහලා දුන්නොත් එක ටැංකි එක අයථාලාභය විතරක් ලක්ෂ 25යි. ලක්ෂ 25යි. ඒක වැඩි කළාම 750න් මෙන්න මෙච්චරක මෙන්න මෙච්චරක් මේ ලක්ෂ කීයද බං? බින්දු කීයද? 50යි ලක්ෂ 750යි අනේ ලක්ෂ 8750යි ඒ කියන්නේ සෑහෙන ලොකු ගානක් නේද? ඊටත් වැඩි ලක්ෂ 8750 නෙවෙයි ලක්ෂ 1800 මට තේරෙන්නේ නැහැ මිලියන 1875යි. ලොකු ගානක්. මිලියන 1875ක අයථාලාභයක් ලබන්න පුළුවන් අනේ 100ක් ගහලා දෙන්න අපිට එතකොට මිලියන 1875ක අයථාලාභයක් හම්බෙනවා ගොවියා රැකිනවා. දැන් මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අතින් ලුණු ගෙන්නෙන්න පුළුවන්. ගෙන්නිලා තියෙන දැන් සෑහෙන. ගෙන්නිලත් තියෙන්නේ තව ඉදිරියට ගෙන්නෙන්නත් පුළුවන් මේ රුපියල් 10ටම තිබ්බොත්. හැබැයි අපි අතින් එහෙම ගෙන්නුනොත් මේ ගොවි මහත්තුරුන්ට මිලක් නැහැ. ගොවි මහත්තුරු ඇවිල්ලා කියනවා අපිට දෙන්න නම් 120කවත් මේගොල්ලොන්ට කොස්ට් එකක් යනවා කියලා. ලුණු කිලෝ එකක් හදන්න කොස්ට් එකක් යනවා 120ක. දැන් අරගොල්ලෝ මොකද්ද කියන්නේ? ගෙන්නන අය අපි දැනට ගෙන්නන්නේ රුපියල් 10ක ඩියුටි එකත් එක්ක 105ට. මේ ඩියුටි එක 100වත් කරොත් ගෙන්න නෙවුම් කියන්නේ මම ඩියුටි එක 100ක් ගන්න කියලා. එතකොට අඩුම ගානේ මම කියන්නේ උඹලට අයිරණි එක දැන් හරිනම් ගෙන්නන එක කියන්න ඔට්ටු නෑනේ 100ක බද්දක් ගහන්න කියලා. උගන 100ක බද්දක් ගහුවොත් අපිට පාඩුයි. 100ක බද්දක් ඇත්තටම දැන් 100ක බද්දක් ගහුවොත් ලාභයි. එතකොටනේ හොද්ද බොර වෙන්නේ. ඔව් 100ක බද්දක් ගැහුවොත් 205 200 වගේ රේන්ජ් එකට ලෝණු මිල යනවා. එතකොට මෙයාලගේ එක ඔටෝමැටිකලි 200ට ගියා කියමු. අරක 205යි නම් මෙයාලා 200ට දෙනවා කිය. මේගොල්ලොන්ටත් 80ක් ලාභයි. අරගොල්ලොන්ටත් 100ක් ලාභයි. ඒක දෙගොල්ලොම ගොඩනේ. ඒක තමයි ලයින් අපිට. දැන් ඒ දෙගොල්ලෝ විතරද ගොඩ? ඔයා හිතන්නේ ඒ දෙගොල්ලෝ විතරයි ගොඩ කියලාද? වසන්තේ වෙන්නේ. ලුණු වසන්තේ උදා වුණා ලුණු වසන්තේ උදා වුණා ටින් ටින්
සම්පූර්ණ කොන්ටෙන්ට් එක අන්ලොක් කරගන්න ඔබට ආරාධනා කරනවා slblog.live සබ්ස්ක්‍රිප්ෂන් එකට එකතු වෙන්න කියලා. ඊට අමතරව තව ස්ටෑන්ඩ් අප් ෂෝස් කොන්ටෙන්ට් ගොඩක් තියෙනවා. අපේ ඩේලි ඩෝස් කොන්ටෙන්ට් තියෙනවා, පොඩ්කාස්ට් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක එකතු වෙන්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. slblog.live වෙබ් අඩවියේ සබ්ස්ක්‍රිප්ෂන් එකට දැම්මම එකතු වෙන්න කියලා.